අද ආවා තොරණට ආවා දුවට සෙත් පතන්නට මද තොරණෙදි කීවා තොට ළඟ තොරණෙදි කීවා අර බලන්න පින්වත මේ තොරණ නෙත යොමා බුදු හිමියන් වැඩ ඉන්නවා අපට නෙත යොමා සමාධි සුවයෙන් බුදු හිමියන් වැඩ ඉන්නේ දෙමින් දෙමින් සැතපෙන ලීලාව බලන්නේ සැතපුණු හිමියන් සමාධි සුවයට එන්නේ දෙවි බඹුන් අහසේ ඉඳලා මලින් පුදන්නේ අන්න මලින් පුදන්නේ අපූර්ව වෙනසක් මෙවරක් තොරණි කරනවා සුසන්ත පියල් ආනන්ද ජයලක් වෙනවා එන්නට තුතිම පුදනවා එනිසා කොට ළඟ තොරණි අසිරි දිලෙනවා මේ වගේ පුදුම දේවල් තොරණි තියෙනවා කොට ළඟ තොරණි තියෙනවා බලන්න ඇත්තේ එක් වසරක් තොරණ වටිනවා සාදු කියන්න බුදුන් වැඩිය තැනක් වගේ තොට ළඟ තොරණ සාදුකාරදී බලන්න තොට ළඟ තොරණ හැමෝම තොට ළඟ තොරණ ලොවුතුරු බුදු සමාධි සුවයෙන් වැඩ හිඳලා සැතපෙනවා පේනවා නේද මද නැවිලා මේ බුදු තොරණෙන් නැවිලා යන විට අද තොරණට මොබ මලින් පුදාලා දෙවිවරුන්ද මල් පුදනවා අහසේ ඉඳලා අන්න අහසේ ඉඳලා ලංකාවේ පළමු වතාවටයි මේ නිර්මාණය පටන් ගත්තේ අවුරුදු 3කට කලින් සුසන්ත පියල් විදුලි කාර්මික ශිල්පියා ඔබට මතකද ගිය වසරට කලින් නීල පාටින් නීල වර්ණයෙන් සමාධි බුදුරුව තොරණේ අනිකුත් විදුලිය දිවෙද්දි දැල්ලුණා. ගිය වතාවේ ඔබට මතකයි සංකස්සප පුරේ ඉඳලා මනුලොවට බුදු පියාණන් වහන්සේ වඩින ආකාරය තොට ළඟ ඉහළ සිට පහළට බුදුහාමුදුරුව වඩින විදිය ගිය වතාවේ තොරණේ නිර්මාණය කළා. මෙවර සමාධි සුවයෙන් වැඩ ඉන්න බුදු පියාණන් වහන්සේ සැතපෙන ආකාරය ඈත අහසිතලා දකින දෙව්ලොව දෙවි බඹුන් මලින් පුදන ආකාරය මේ තොරණේ නිර්මාණය වුණා. ඔබ ගිහින් බලන්න තොට ළඟ නැත්නම් තොට ළඟ තොරණ පේජ් එකට ගිහිල්ලා බලන්න මේ ඔබ මම කියපු කරුණු ගිය වසරවල වල තොරණේ තිබුණේ නැද්ද කියලා.